හෙලෝ ෆෙන්ස් කොහොමද ඔයාලට ඉතින් ඔන්න අදත් ගෙනාව සුපිරි කැරක්ටර් රිව්යු එක. ඉතින් මං ගෙන පළවෙනි කැරක්ටර් රිව්යු එක තමයි මේක. ඉතින් ඕගොල්ලෝ ඩීමන් ස්ලේ බලපු කෙනෙක් නම් අනිවාර්යෙන් දැනගත්ත යුතු කැරක්ටර් එකක් තමයි මේ. ඉතින් කවුරුත් කළා නෑ මෙලහාට මං හිතන්නේ මේ කැරක්ටර් එක ගැන. ඉතින් ඕගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මෙයා. ඉතින් ඩීමන් ස්ලේ කතාමාලාවේ සුපිරිම කැරක්ටර් එක. ඉතින් යොරොචි ගැන තමයි අද මං කතා කරන්න හදන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යන් අපි අපේ වීඩියෝ එකට හැමෝටම හදිමි නමස්තේ. ඉතින් යොරුචි කියන්නේ යක්ෂනාශක බලකාය කියන්නේ යක්ෂ ඝාතක බලකාය ඉතිහාසයේන පුරාවෘත්තීය චරිතයක්. ඉතින් මෙයාව හඳුන්වනවා සූර්යයා ලබා දුන් මිනිස් ස්වරූපය කියලා. ඉතින් මෙයාගේ ළමා කාලයේ පැත්තට ගියොත් එහෙම යොරුචි ඉපදෙන්නේ මිට්ස්කට්සු කියන තම සහෝදරයත් එක්ක. ඒ කියන්නේ මේ දෙන නිවුන් සහෝදරයෝ. ඉතින් මෙයාගේ ඉපදෙනකොටම තියෙන බලයයි ඒ සටන් හැකියාවයි සමග මෙයා යක්ෂනාශක බලකායක් හදනවා යක්ෂයින්ට එරෙහිව. ඉතින් යක්ෂනාශක බලකාය නිර්මාට්‍යවරයා තමයි යොරුචි කියන්නේ. ඉතින් මෙයාගෙන් තමයි අනිත් ආශ්වාසකම ඉපදෙන්නේ. ඉතින් මෙයාගේ තියෙන්නේ සූර්ය ආශ්වාසය. ඉතින් මෙයා යක්ෂනාශක බලකාය හදලා ඒ වගේම යක්ෂයින්ව පළවා හරින ගැන කිබුසුදි මුසන් දැනගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාගේ බිරිඳවයි නූපන් දරුවවයි ඝාතනය කරනවා. ඉතින් ඒ හින්දා මෙයා කැලෑවට ගිහලා දඩයක්කාරයෙක් විදිහට වෙනවා. ඉතින් මෙයාගේ කෝපය කොච්චරද කිව්වොත් මෙයා යක්ෂයින් හොය හොයා මරනවා. ඉතින් මෙයාට අවුරුදු 80ක් වෙනකොට මෙයාත් එක්ක කිබුසුදි මුසන් ගහගන්න වෙනවා. ඉතින් ඒ සටනේදී මෙයා මහලු වෙලා ඉන්න හින්දා මෙයා පහසුවෙන්ම කිබුසුදා මරන්න ඔන්න මෙන්න තියෙද්දි මෙයා මැරෙනවා. ඉතින් ඒක හෙනම කේජන දනකයි. ඉතින් කිබුසුදි මුසාගේ මරණය සිද්ධ වෙන්න ඕනේ හින්දා මෙයා යක්ෂනාශක බලකාය පිහිටවල තියෙනවා. ඉතින් දැන් ඕගලන්ට පේන විදිහට ඩීමන් ස්ලේයර්ගේ යක්ෂනාශක බලකාය නිර්මාතෘවරයා තමයි මෙයා. ඉතින් යොරුචිගේ නම ඇහුවත් කිබුසුදි මුසාන් බයයි. ඉතින් එහෙනම් මේ සුපිරි කැරක්ටර් රිව්යු එක අද නිමා වෙනවා. ඉතින් ඕගොල්ලෝ යොරුචි ගැන මොනවද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඩීමන් ස්ලේයර්ගේ නොදන්න චරිත ගැන තවත් කැරක්ටර් රිව්යු ගේන්න. ඉතින් මේ වගේ නොදන්න කැරක්ටර් රිව්යු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම හරිගතෝ සයිමස් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.